හයි කොහමද ඔයගලන්ට? ඉතින් ආදරෙන් පිළිගන්නවා යුනිකෝඩ් බෙන්ට් අපේ TikTok channel එකට. ඉතින් පොඩි විශේෂ කාරණයක් තියෙනවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඇත්තට මේකයි මේ වීඩියෝ කරන්න හිතුනේ. ඔයාලා අපිට කතා කරනවා බෙන්ට් එක පොඩ්ඩක් කරගන්න ඕනේ. අවිල්ල බලලා මෙෂර්මන්ට් අරගෙන කොටේෂන් එකක් දෙන්න කියලා. එහෙම කියලා අපි ගියාම අපිට දකින්න හම්බෙන දෙයක් තමයි අපි යනකොට ඒ කියන්නේ පැන්ට්‍රි හදන කලින් already granite එක fix කරලා. ඒ කියන්නේ concrete slab එකක් දාලා granite එක fix කරලා. ඔයත් ගියක් හදාගෙන යන කෙනෙක් හරි එහෙම නැත්නම් ගියක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හරි වෙන්න පුළුවන්. චුට්ටක් මෙන්න මේ කාරණා ඔලුව තියාගන්න. ග්‍රැනයිට් හරි ක්වාර්ට්ස් හරි ස්ටෙරෝන් හරි. ඒ කියන්නේ ඒ වගේ වර්ක්ටොප් එකක් වාගේ පැන්ට්‍රි টොප් එක විදිහට යූස් කරනවා බලාපොරොත්තු වෙනවා නම් කොයිම වෙලාවකවත් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන්න යන්න එපා. මොකද කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාලා අපි ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන ෆිනිෂින් එක ගන්න බැරි වෙනවා. හේතුව තමයි අපි ග්‍රැනයිට් හරි ක්වාර්ට්ස් හරි ස්ටෙරෝන් හරි ඒ වගේ මිලාදික ලක්සරි টොප් එකක් අපි තියන්නේ ගොඩක් වෙලාවට අපි අපේ පැන්ට්‍රි টොප් එකේ thickness එක අඩු කරගන්න. ඒකින්ද චුට්ටක් ඔලුවේ තියාගන්න කොයිම වෙලාවකවත් ඔයාලගේ පැන්ට්‍රි টොප් එකේ ග්‍රැනයිට් හරි ක්වාර්ට්ස් හරි නෝනම් ඒක දාන්න එපා. ඒ කියන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන්න යන්න එපා. ඔයාලට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ ඔයාලා පැන්ට්‍රි টොප් එකට ටයිල් කරනවා කියලා කලින් තීරණය කරලා තියෙනවා නම් විතරක් ඔයාලා පැන්ට්‍රි টොප් එකට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දැම්මට ගැටලුවක් නැහැ. ඒ ඇරෙන්න කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා අර වගේ වර්ක්ටොප් එකට යනවනම්. ඉතින් ලොකුම ගැටලුව තමයි ඔයාලා බැරිලාවත් කොන්ක්‍රීට් টොප් එකක් දාලා තිබුණොත් එහෙම ඔයාලගේ පැන්ට්‍රි කබඩ් නිෂ්පාදනය කරන නිෂ්පාදකයා හෝ ඒ ආයතනය විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඔයා බලාපොරොත්තු වෙන ඩිසයින් එක එයාලට දෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ මොන දේ වුණත් අපිට පැන්ට්‍රි ඒ කියන්නේ පැන්ට්‍රි කබඩ් එක නිෂ්පාදනය කරන්න වෙන්නේ අන්තිමට කොන්ක්‍රීට් টොප් එක දාලා ඒ ෆිනිෂ් කරලා තිබුණොත් ඒ විදිහට තමයි ඉවර කරන්නේ. ඒතර ඔයාලට කැමති ෆිනිෂින් එකකට පැන්ට්‍රි කබඩ් එක ඉවර කරන්න බැරි වෙනවා. ඔන්න කාරණාව හින්දා තමයි අපි ගොඩක් ලාට කියන්නේ පැන්ට්‍රි කබඩ් එකට පැන්ට්‍රි කබඩ් එකක් හදන්න එහෙම නැත්නම් වර්ක් මේ ග්‍රැනයිට් හරි ක්වාර්ට්ස් හරි තියන්න කොන්ක්‍රීට් ස්ලැබ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් සේව් කරලා තියාගන්න. තවත් කරේ බලන්න ෂෙයා කරන්න. ඔයාලට මොන හරි මේ වගේ සම්බන්ධ පැන්ට්‍රි කබඩ් හරි ඒ ඉන්ටීරියර් සම්බන්ධ මොන හරි ගැටලු තියෙනවා නම් අපේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් මේක ගැන කතා කරමු. ඉතින් ආයි වීඩියෝ එකකින් හැමෝම සුබ දවසක් ඔයාලට.